අතනම ගොඩක් සතුටුයි එන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම යා නොමිනේට් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි because he deserve it. So yeah. මං විශ්වාස කරනවා දැන් මගේ රංගන ජීවිතේ අවුරුදු 15කට පස්සේ තමයි මම නොමිනේට් වෙන්නේ නිර්මාණවලට. ඉතින් මගේ ජීවිතෙත් ඒ වගේ පමාවී පිපුණු මල් සුවඳයි. ගහක ගෙඩි හැදෙන්න ඕන අවාර නෙමෙයි හරි කාලේ හොඳට මුල් අල්ලලා ගෙඩි හැදලා සියලු කාලගුණික දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දෙන්න ගානට ගහ වැඩුණාම තමයි ගෙඩි හැදෙන්න ඕනේ. එතකොට මේ ගහට ඒක බර නැහැ. තාත්තා චිත්‍රපටි කරලා නැහැ අපි වෙනුවෙන්. මගේ තාත්තා ඩිරෙක්ටර් කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා ප්‍රොඩියුසර් කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා නෙවෙයි මාව නළුවෙක් කරේ. මම තනියම නළුවෙක් වුණේ. ඒ නළුවෙක් වෙන්න අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු මේ තේ හදපු මං වෙනුවෙන් හැමෝටම මං ගෞරව කරනවා ක්‍රූ එකේ අයට. සම්මානයට පාත්‍ර වුණා, නිර්දේශ වුණා ලොකු කතා කට්ටිය කිව්වා ඒ චිත්‍රපටය ගැන. නමුත් ඒක හරි දේශපාලනික නිසා. නමුත් සම්මානයට පාත්‍ර වීම ගැන ඉතාම සතුටුයි චිත්‍රපටය.